මේ ප්‍රමාණය තියෙනවනේ. වසම රජුන් ආරම්භ කර මානංකට්ටිය වැව මේ වන විට ප්‍රධාන සොර වූ අසලින් මේ වන විටත් ගිලා බැසීමක් සිදු වෙලා තියෙනවා. මේ ගිලා බැසීමත් සමග වහාම ක්‍රියාත්මක වෙන ගලෙම්බිදුල වැව වාර ඉංජිනේරු කාර්යාලය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම මොරගොඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් යහුසුලුව එම ස්ථානයේ වැලිකොට්ට යොදා පිළිසකර කරන ආකාරයක් අපට දක්ව ලැබෙනවා. ඊයේ විතරේකට වාගේ තිබුත් හොඳයි. මේ අතන්ට දාගෙන ඉමුද? හරි මම කොමාරි නේද? විශාල ජලස්කන්ධයක් ප්‍රදාපතන වැවක් වැවේ ප්‍රධාන හොරවුව තියෙන හොරවුව ළඟින් ලොකු උමගයක් වගේ හැදිලා පිටිපස්සට කාන්දුවීමක් නැත්නම් කඩන බැහැලා තියෙනවා. මේ ඉස්සරහත් ඒ වගේ දෙයක් සිදුවීමක් වෙලා තියෙනවා. ගම්වාසී පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම්තුමායි ඉන්ජින් වැවබාරින්න ඉංජිනේරුවරයන් සම්බන්ධ වෙලා ඒ සැරේ ක්‍රියාමාර්ගයක් කරන් తాවකාලික යථාර්ථයට පත් කරලා තියෙනවා. නැවතත් ගිලා බැසීමක් සිදු වෙලා තියෙන මේ වැවේ. Walak ya? Oh, itu walak. Lupa mana? Oh. ඊට පස්සේ දැනුත් ප්‍රදේශවාසීහු ගොවි මහත්තුරු ප්‍රාදේශීය ලේකම්තුමා ව්‍යාපාර ඉංජිනේරු මහත්මයා පොලිසිය ලොකු සහයෝගයක් ඇතුව නැවතත් ඒ ගිලා බැහැලා තියෙන ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් යොදනවා. ඒකත් එක්ක මේ ටික ක්ලියර් කරලා නැති දාලා හැමකට පුරවලා තියන්නේ. අවුරුදු 120ක් පරණ මේ හොරවුව. කොහොමද ගන්නෙ? හදන්න වෙනවා අකුල් පැත්තේ සායන. ඉල්ලා ගිහලා කොහොමද? කට්ටියද? ඒ කියන්නේ මේක තියලා එහෙම නම් හදන්න ඕනේ. පුරා විද්‍යාවේ නිර්දේශ වගේ තියෙනවා. ඒ නිසා මේක කොහොමද තියලා කරලා පොඩ්ඩක් මේ බ්ලොක් එක වගේම බලලා ඕනේ. ඒ වගේ මේ කට්ටිය කරනවා ලේසි ඒක. අතරම එහෙම තමයි කරන්නේ. මේක කොහොමද තියන්නේ? ඒ කියන්නේ මේක සීල් කරලා වතුර බහින එක නවත්තනවා. පාවිච්චි කරන්න ඕන නම් හදිස්සියෙම පාවිච්චි කරන්න පුළුවන්. හොඳ මේක තමයි මේ තමයි පාවිච්චි කරලා. අලුතෙන් මේකටම සෙට් වෙන විදිහකට ගන්න පුළුවන්. අර එන්නේ මෙතනින් නේද? මෙතන යට අර කූලින් සෙක්ෂන් එක වගේ තියෙනවා. ලොකු ගැටලුවකුත් නැහැ. ඒකට වතුර පාදාගත්තම මේ වෙනකොටත් වැඩි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වැව කැඩුනොත් මම හිතන විදිහට කුඹුරු අක්කර 2500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. වැවේ ජලස්කන්ධ බැරි වෙලාවක් වැවෙන් පිට කරොත් අනුරාධපුර නගරය දක්වා විවිධ වපසරියක් යට වෙන කතාවක් තමයි තියෙන්නේ. ඒකෙන් හානිය තාම හදත්තර වතර යන්නේ ඒක කොට යන්නේ නේ. මේ පාර කලින් පටන් ගන්න. ඒක බිල්ලෙක් කිව්වා
ඒකට නින්ද මේන. බජියෝම දාන්න. බජියා. ඕ විතර නාඩු කොයි. ඒ ඉන්න වැලි කොට කරගමු. මොනවා? වෙන්නේ. අපි දැන් මේ ඉන්නේ මාන්නම් කට්ටිය වැවේ. ඒ කියන්නේ ගලෙන් බිඳුන වැව එහෙම නැත්නම් හොරෝපතාන ආසනයේ තියෙන විශාලම වැව් හතරෙන් එකක් මේ වැව. මේ වැව අස්වද්දනවා වම් යුරයි දකුණු යුරයි මේ වානත් එක්ක ගත්තාම අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් අස්වද්දනවා කන්න දෙක වැඩ කරන්න පුළුවන් අසම රජුරු හදපු වැවක් කියලා. ඒකට සාක්ෂි තමයි මේ හොරවුව. ඒ කියන්නේ මේ හොරවුවට දැන් අවුරුදු 120ක් පරණයි කියලා මේ හොරවුවක් තියෙනවා. ඒකත් ටිකක් පරණ හොරවුවක්. ඊට කලින් තිබිච්ච හොරවුව ප්‍රතිසංස්කරණය කළා තමයි මට හිතෙන්නේ මේක හදන්න නැත්තේ. මොකද මේ ගල් වැටිය සහ මේ බට ගත්තාම මේ පේනම තියෙනවා. එතන නිරෝෂාව යට ගල් තියෙනවා. ඔය වැලි තියෙනවා. බහලා බලන්න. ෆවුන්ඩේෂන් එක. අක්ක බෑම. නැහැ. එනිසා මේක මේ වැව අඛණ්ඩව වැලි කොට්ට ගහලා මේ වතුර ලීක් එක පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා මෙවරත්. මේ වතුර ලීක් එකක් හොරවුවෙන් වතුර යනවා. අනිත් එක හොරවුව ආසන්නෙන් වතුර ලීක් එකක් එනවා. ඒක නවත්තන්න තමයි මේ ගොවි සංවිධාන, දීවර සංවිධාන, ඒ වගේම සිවිල් ජනතාව, ආරක්ෂක අංශ සමාජික විශේෂයෙන් විශාල මෙහෙයුමක්, විශාල කාර්යභාරයක් මේ වැඩ වෙනුවෙන් කරලා තියෙනවා. නිසා අපි හිතනවා මේ වැවේ ප්‍රතිසංස්කරණය කඩිනමින් කරගන්න ඕනේ. මහ කන්නේ වැඩ ටික අපි දැන් කරලා තියෙන ගොවියෝ යල් කන්නත් ටිකක් කලින් පටන් අරන් මේ අවුරුද්දේ මේ වැවට අත්‍යවශ්‍යයි නව සොරවුවක් ස්ථාපිත කරන එක. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අපි දැනුම් දීලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඇස්තමේන්තු සකස් කරලා කඩිනමින් අවශ්‍ය අනුමැතියන් ලබා ගන්න කියලා. ඔව් දැන් මේක ආලුතෙන් හැදුවට දැන් කියන මෙතන මේ මිනිස්සුන්ට යන්න බෑ වැවෙන් බහලා නෙන්න වෙනවා තියෙනවා. හදපු මානං කට්ටියද ඇත්තටම ප්‍රධාන සම්බන්ධීකරණ නගරේ තමයි ගලිමිනුව. ඔව්. ඒක ගලිමිනුවට අරින් පාර ඉතුරන්න ගත්තොත් ඒ කොහොමද රමකොළේ පැත්තෙන් එහෙම යන්නත් බෑ. ළඟම කෙටි පාර තමයි මේක. ඔව්. ඒකට ඇත්තටම එන ප්‍රොජෙක්ට් එකකින් ආයේ අර අපි ඒ කාලෙකින් විදිහට දෙතුන් පාත කර කර ඉන්නවට වඩා එක සංයුක්ත සැලැස්මකින්. ඔව්. මේ වානයි මෙතන පාලමයි මේ මෙතනත් අර බලන්න. ඔව්. එතන කපලා තින්නේ යන්න බෑ. ඇත්තට ඒ හරිය කියන්නේ අර මේ පොඩි මේව දාලා තියෙන්නේ මම. කියන්නේ පාලම දාලා ඒකෝ යටි යන පුළුවන් වෙන විදිහට මේ පාර දැන් අපි කොහොමද ඉස්සරහට අනාගතය අවුරුදු ගණනක් ඉඳලාම මේ ක්ලයිමේට් චේන්ජ් එක අනිවාර්යෙන් ලොකු වතුර බලවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒකට අනිවාර්යෙන් මෙතෙන්ට මේ සැරේ ගිහපු වතුරක් ටික මම හිතන්නේ ඒකට මේකට වෙන්න පුළුවන් කියලා මේ විදිහේ නිකම් පේ. පොඩි එකකින් බෑ. බෑ. අනිවාර්යෙන් උඩින් මේ ලෙවල් එකට උඩින් අතෙන්ට යන්නම ඕන. මේ දෙක තුනම එක ප්‍රොජෙක්ට් එකකින් කරගන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. මිනිසුන්ගේ පැත්තෙන් යහපත් දේ නේ කට පැත්තේ. දැන් මෙතන උනත් අර කොන්ක්‍රීට් එක පහළටම තියෙනවනේ. ඒක තව ටිකක් යහට කනුව පළල් කරලා ඕනනම්. මේ බන්ට් එක සයිස් එකටම මේක උස්සලා. හොඳද? මේක උස්සලා උඩින් පහළම දාන්න පුළුවන් නම් යටි කණු තුනක් ගෙනල්ලා. එතකොට මේ බන්ට් එක කෙලින්ම ඒ පැත්තට ජොයින් වෙනවා. මේ උස්සටම ගේන්න. ඒකට මිනිස්සුන්ට වැවේ බහින්න යන්නේ නැහැ නේ. ඔව්. තේන් වලට මෙන්නට ඒ අදිටියට මේක අරපු ගමන් අන්දාරේ දෙඩ කරන්න කොහොමවත් නෑ. අර එහි යට යනවා. ඒකට ටියු මහත්තයෝ ඉන්නේ මහත්තයෝ උනොත් එන්න තැනක් නෑ. අර පැත්තට ඒක අවශ්‍යතාවයකුත් යට යනවා. පවුලුත් තියෙන ගොඩක් ගමේ. ඔව්. මේ උස්සන ඉස්සිල්ලත් එක්කම මේක අරන් ගිහිල්ලා කරකනවා අර පැත්තට. ඔව්. ඒ කරකනකොට යටින් මේවා කර ඕනම් අර මේ වගේ හොරු වගේ කොන්ක්‍රීට් එකෙන් දාලා යන්න පුළුවන් වෙනවා.
දැන් ගන්න එනකොට මේකත් බලමු. ඒ කියන්නේ සැලැස්ම ඇතුළට ගේන්න මේක. මෙතන තියෙන වැඩේ තියෙන දැන් මේක දෙපැත්තේ මෙතන කණු ගහලා තියෙනවා බලන්න වෙයි. නැත්නම් මේ බන්ට් එකේ පල්ලටම මේක අරන් ගියා නම් මේ කණු ටික ගහලා මේ උඩ මේ මැක දැම්මා. ඉතින් යල් කන්නේ කුඹුරු වැඩ කරලා ගොවි අස්වැන්න නෙලපු වහාම වැවේ ඒ ඉදිකිරීම කරන්න පටන් ගන්න ඕනේ. ඒකත් එක්කම වැව අභ්‍යන්තරයේ තියෙන මේ වැවේ වාහනේ තියෙන රළපනාවත් එක විදිහකට තිබිච්ච පරණ රළපනාව වෙනස් කරා කියන අදහස මේ ජනතාවගේ තියෙනවා. ඉතින් නැවත ප්‍රතිසංස්කරණය කරද්දී මේ වැව් බැම්මේ තියෙන ගස් ටික ඉවත් කරලා රළපනාව හදලා තනකොළ ටික කපලා වැව් බැම්ම ටිකක් පළල් කර ගැනීමේ උවමනාව මේ ප්‍රදේශවාසී ජනතාවට තියෙනවා. ඉතින් අපි හිතනවා අපේ ප්‍රාදේශ සභාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ කාර්යයට සියලු ජනතාවගේ ආරක්ෂක අංශවල දායකත්වයෙන් මේ වැඩේ අපි කරමින් තිබෙනවා. ඉතින් අපි මුදල් වෙන් කරන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. මුදල් වෙන් කරලා අපි දෙන සූදානම් ආණ්ඩුව. ඉතින් කඩිනමින් මේ වැව ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියන අදහස තමයි අපි දෙන්නේ. මොකද මේ වැවේ විශාලත්වය කියලා කියන්නේ මේ වැව ආරක්ෂා කර ගැනීමේ වටිනාකම තියෙන මේ ප්‍රදේශෙට විතරක් නෙමෙයි මෙතනින් පහළ තියෙන වැව් ගණනාවක ආරක්ෂාවට මේ වැව ආරක්ෂා කරන්න. ඒ නිසා ඒක අත්‍යවශ්‍ය කටයුත්තක් සඳුනගෙන මේ වැවේ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා.